Hi, welcome back to my YouTube channel. ඔන්න හුඟ කාලයකට පස්සේ මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එනවා. ඇත්තටම සමා වෙන්න මට පහුගිය ටිකේ වීඩියෝස් මුකුත් කරන්න හම්බුනේ නැහැ. හැබැයි මං හිතනවා ඉස්සරහට මට දිගටම ඔයාලට වීඩියෝස් අරන් එන්න පුළුවන් වෙයි කියලා. ඉතින් හැමදාම වගේ මගේ වීඩියෝස් බලන, ලයික් කරන, කමෙන්ට් කරන, ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරන ඔයාලා හැමෝටම thank you කියලා මුලින්ම කියනවා. අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මගේ ස්කින් කෙයාර් රූටින් එක. මගේ රූටින් එකේ පළවෙනි ස්ටෙප් ටික මෙතන නැහැ. ඔයාලා හැමෝම දන්නවනේ ස්කින් කෙයාර් රූටින් එකේ පළවෙනිම ස්ටෙප් එක තමයි ඔයා ළඟ තියෙන ෆේස් වොෂ් එකකින් හරි එහෙමත් නැත්නම් ක්ලෙන්සර් එකකින් හරි ඔයාගේ මූණ හොඳට ක්ලෙන්ස් කරගන්න එක. ඇත්තම කිව්වොත් මෙතනදී මම කිසිම ක්ලෙන්සර් එකක්වත් ෆේස් වොෂ් එකක්වත් පාවිච්චි කරන්නේ නැහැ. මම මෙතන පාවිච්චි කරේ සබන්. මොකද මගේ මූණට ගැලපෙන කිසිම ෆේස් වොෂ් එකක් මට තාම හම්බුනේ නැහැ. මම එක එක වර්ගයේ ෆේස් වොෂ් පාවිච්චි කරලා තියෙනවා. හැබැයි තාම මට සෙට් වෙන මගේ මූණට හරියන ෆේස් වොෂ් එකක් හම්බුනේ නැහැ. ඒ නිසා මම සබන් තමයි උතන පාවිච්චි කරේ. දෙවෙනි ස්ටෙප් එක තමයි ස්ක්‍රබ් එක. ස්ක්‍රබ් එක විදිහට මම පාවිච්චි කරන්නේ ලා ෆ්‍රෙෂ් එකේන ගෝල්ඩ් ස්ක්‍රබ් එක. දැන් මෙතන මම මූණට ෆේස් වොෂ් මුකුත් පාවිච්චි කරන්නේ නැහැ. සබන් ගාලා තියෙන්නේ. ඊට පස්සේ මම ස්ක්‍රබ් එකෙන් හොඳට මූණ ස්ක්‍රබ් කරගෙන ඉන්නේ. ස්ක්‍රබ් එකෙන් පස්සේ තුන්වෙනි ස්ටෙප් එක විදිහට තමයි මම මේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරන්නේ. ඔයාලා දන්නවනේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකකින් අපිට කොච්චර රිසල්ට් එකක් තියෙනවද කියන්න. මුලින්ම රිසල්ට් ටිකක් මම ඔයාලට කිව්වොත් එහෙම අපේ මූණේ තියෙන කුරුලෑ එහෙමත් නැත්නම් ඇක්නි කන්ට්‍රෝල් කරගන්න මේ අයිස් කියුබ් අපිට ගොඩාක් උදව් වෙනවා. ඒ වගේම තමයි අපේ ඇස් යට තියෙන ඩාර්ක් සර්කල්ස් අඩු කරගන්නත් අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක වැදගත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක් නම් ඔයාගේ මූණේ තියෙන ඔයිල් කන්ට්‍රෝල් කරගන්නත් මේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක වැදගත් වෙනවා. අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ මම පාවිච්චි කරන්නේ Forever brand එකේ එන ඇලෝවේරා ජෙල් එක. ඉතින් ඇලෝවේරා ජෙල් ටික මූණට හොඳට ඇප්ලයි කරාට පස්සේ මම මගේ මූණට හොඳ මසාජ් එකක් දෙනවා. ඔයාලා දන්නවද ෆේස් මසාජ් කියන එක කොච්චර අපිට වැදගත්ද කියලා. අපි දවසින් දවස වයසට යනවා. ඉතින් අපි වයසට යනවා වගේම අපේ හැම රැක ගන්න, අපේ මූණ ලස්සනට තරුණ බවට තියාගන්න පුළුවන් ෆේස් මසාජ් එකකින් ෆේස් මසාජ් එකක් කරාන් පස්සේ අපේ ඇස් යට රැලි වැටලා තියෙන දේවල්, අපේ මූණේ හැම එල්ලා වැටෙනවා වගේ දේවල් අපිට අඩු කරගන්න පුළුවන් ෆේස් මසාජ් එකක් කරාම. ෆේස් මසාජ් එකක් විතරක් නෙවෙයි, ඔයාලා දන්නවා ෆේස් එකට එක්සර්සයිස් තියෙනවා. ඉතින් ඒ දේවල් මගිනුත් අපේ තරුණ සම රැක ගන්න අපිට පුළුවන්. අන්තිම ස්ටෙප් එක විදිහට මම පාවිච්චි කරන්නේ මොයිස්චරයිසර් ක්‍රීම් එකක් පාවිච්චි කරන එක. මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ස්කින් කෙයාර් රූටින් එකකින් පස්සේ පාවිච්චි කරන එක ඇත්තටම වැදගත් දෙයක්. මෙතන මම පාවිච්චි කරන්නේ බිසේකා ප්‍රොඩක්ට් එකේ ඩේ ක්‍රීම් එක. ඉතින් මගේ ස්කින් කෙයාර් රූටින් එක ඔච්චරයි. ඔයාගේ ස්කින් කෙයාර් රූටින් එක මගේ රූටින් එක වෙන්න ඕනෙත් නැහැ. මගේ රූටින් එක ඔයාගේ ස්කින් කෙයාර් රූටින් එක වෙන්න ඕනෙත් නැහැ. මේ තියෙන්නේ මම ළඟ තියෙන දැනට මම පාවිච්චි කරන සහ මේකෙන් මට යම් තාක් දුරකට හරි රිසල්ට් එකක් තියෙන ප්‍රොඩක්ට් ටිකක් තමයි මම මේ අද පාවිච්චි කරේ. ඉතින් ඔයා පාවිච්චි කරන ප්‍රොඩක්ට් මගේ ස්කින් එකට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මම මේ පාවිච්චි කරන ප්‍රොඩක්ට් ඔයාගේ ස්කින් එකට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒකට කරන්න තියෙන හොඳම දේ තමයි අපි ප්‍රොඩක්ට් එකක් අරගෙන අපි පාවිච්චි කරලා බලන එක මේක අපිට හරියනවද නැද්ද කියන එක. ඉතින් අදට මගේ වීඩියෝ එක ඉවරයි.
තවත් ලස්සන අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් පරිස්සමෙන් ඉන්න. මගේ වීඩියෝ එක බැලුවට thank you so much. ඒ වගේම මාව subscribe කරන්න, මගේ වීඩියෝ එකට like කරන්න, comment කරන්න අමතක කරන්නත් එපා. ගිහින් එන්න.